එඩිට් කරන්න. හරි. Photoshop කියන නමේම තියෙනවා photo editing කියන photo කියන වචනේ. ඒතකොට photo එකක් අපිට edit කරන්න භාවිත කරන්න පුළුවන් software තමයි Photoshop කියලා කියන්නේ. එතකොට Photoshop පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩ කිහිපයක් මම ඔයාලට පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ඔයාලට පේනවනේ. මේ තියෙන්නේ ෆොටෝ ෆ්‍රේම් එකක්. හරි මේක කොටස පේන ඇතේ. ඒ වගේම මේ තියෙනවා මේ තියෙන්නේ මාක් එකක්. මේක ඇවිල්ලා black color එකක් වඩ පේන ඇති. magic mark කියලා අහලා ඇති සමහර විට. ඊට පස්සේ තව තියෙනවා මේ තියෙන්නේ මේ මට කලින් සහභාගී වෙච්ච දරුවෙක් ලබා දීපු මාක් එකක්. මේක ඇවිල්ලා white mark එකක්. ඊට පස්සේ තව තියෙනවා මෙතන මෙන්න මේ වගේ එකක්. මේක ඇවිල්ලා ප්ලාක් කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් මේ සමුරු පාලක වල විදිහට අපිට කාටරි ගුරුවරයෙක්ට හරි කාටරි ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් විදිහේ මතක සටහනක් වගේ දෙයක් දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඊළඟට තව මම ඔයාලට පෙන්නන්නම් තවත් ෆොටෝ ෆ්‍රේම් එකක්. මේ විදිහේ තියෙනවා. මේ තියෙන්නේ ඔයාලට පේන ඇති. හරි. මේ තියෙන්නේ ටී-ෂර්ට් එකක්. අර බලන්න පේන ඇති. මේ එක ඩිසයින් එකක් විතරයි. ඔයාලට ඩිසයින් එක ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. හරි. ඩිසයින් එක කස්ටමයිස් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔය පෙන්නුවේ සාම්පල් කීපයක් කරන්න පුළුවන් දේවල්. ඊළඟට මේ තියෙන්නේ ස්ටෑම්ප් එකක්. හරි. මේ තියෙන්නේ ස්ටෑම්ප් එකක්. රබර් මේක ඇවිල්ලා පොලිමර් සීල් කියලා කියනවා අපි. ඊළඟට මේ තියෙන්නේ තවත් ඒ වගේ සීල් එකක්. හරි. ස්ටෑම්ප් කියලා කියනවා. ඊළඟට මේ තියෙන්නේ ස්ටිකර්ස්. හරි. මේ ලුමිනස් ස්ටිකර් එකක්. වලට පොඩි දිලිසෙන ගතියක් මේකේ තියෙනවා. තවත් මේ තියෙනවා ඒ වගේම තවත් ස්ටිකර් එකක්. මේක ගෝල්ඩ් ස්ටිකර් එකක්. ඔයාලට පේනවනේ. හරි. තව එකක් ඔයාලට පෙන්නන්න තියෙනවා. මේ බලන්න. මේක ඇවිල්ලා බැන එකක්. මම ඔය පුතාලට පෙන්නුවේ හරි මම ඔයාලට පෙන්නුවේ අපිට Photoshop ඉගෙනගෙන කරන්න පුළුවන් දේවල් හරි Photoshop ඉගෙනගෙන කරන්න පුළුවන් දේවල් මොනවද මම එන්නේ photo frames හරි ඒ වගේම mark අපිට magic mark ඒ වගේම white mark ඊළඟට seal rubber seal ඒ වගේම මේ වගේ glass වගේම banners digital printing ඒ වගේම stickers sticker අතෙන්දී කතා කරනවා Photoshop වලින් sticker cut කරන්න බෑ Photoshop වලින් sticker cut කරන්න මේක පෙන්නනවා අපිට ඒක Illustrator ඉගෙන ගන්නට පස්සේ ඒ දේ edit කරන්න පුළුවන් හරි ඊළඟට t-shirt හරි t-shirt එක අපිට Photoshop පාවිච්චි කරලා කරන්න පුළුවන් t-shirt print කරන්න Photoshop භාවිත කරනවනේ ඔයාලා අහලා DDF කියලා සමාන social media යද්දී DDF printing කරන t-shirt print කරන අයලා කළා සමහරවිට ඔයාලා දැකලා ඇති TikTok වල Facebook වල ගොඩක් කලාවට ඔයගොල්ලෝ දැකලා ඇති නේද හරි එතකොට t-shirt printing කරද්දී ඒකට අදාළ design එක හදන්න Photoshop අපිට භාවිත කරන්න පුළුවන් ඊළඟට ඔයාලා ඉදිරියදා ගමන් බිමන් යද්දී පාරේ දෙපැත්තේ තියෙන අනන්තවත් බෝඩ්ස් ඔයාලා දැකලා ඇති නේද
එතකොට ඒ ඩිසයින්ස් හදන්න භාවිතා කරලා තියෙන මෘදුකාංගය මොකද්ද? Adobe Photoshop කියලා කියන මෘදුකාංගය. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙන්නේ නැති මම හිතන්නේ මම මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ අපි Photoshop ඉගෙන ගන්න මොකටද? මොන හරි දෙයක් ඉගෙන ගන්න මොකටද? අපි ඒකෙන් දෙයක් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න දේ අනිවාර්යෙන් අපි earn කරන්න ඕනේ. ඒතර මේ ඉගෙන ගන්න යන දේෙන් ඔයාලට earn කරන්න පුළුවන් කැපැසිටි එක ගැන අවබෝධයක් ලබා දෙන්න ඕන නිසා තමයි මම මේ ඩිසයින්ස් ටික අපි ප්‍රැක්ටිකලි කරාට පස්සේ මෙන්න මේ වගේ අපිට දේවල් කරන්න පුළුවන් කියන එක මම ඔයාලට පෙන්වන්නේ. පැහැදිලිද නේද? හරි. එතකොට අපිට මම සඳහන් කරේ දැන් මගේ plan එක ඔයාලට මේ Photoshop හරහා මෙන්න මේ වගේ වැඩ ටිකක් ඔයාලට කරගන්නේ කොහොමද කියන එක අවබෝධ කරලා දෙන්න. නැත්නම් ඔයාලට ප්‍රැක්ටිස් කරවන්න නැත්නම් පුරුදු කරවන්න එක තමයි මගේ රාජකාරිය වෙන්නේ මේ පාඨමාලාව තුළදී. ඉතින් පාඨමාලාවේ Photoshop පාඨමාලාව මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මාස 2ක වගේ කාලයක් ඇතුළත මේ පාඨමාලාව සම්පූර්ණ කරන්න. එතකොට පාඨමාලාව පැවැත්වෙනවා ලබන සතියේ අඟහරුවාදා තමයි අපි පාඨමාලාව පටන් ගන්න. අද 21 නේ. ඒතර ලබන සතිය අඟහරුවාදා 8:00ට පාඨමාලාව ආරම්භ කරනවා. ඒතර සජීවී මේ විදිහටම තමයි මම ඔයාලට උගන්වන්නේ. ඒතර උගන්වද්දී ප්‍රැක්ටිකලි ඔයාලට කරන්න පුළුවන් වැඩ සහ ඒවා කරන විදිහ තමයි මම Photoshop හරහා උගන්වීම සිදු කරන්නේ. ඊට අමතරව type setting කියන එකත් වැදගත්නේ. type setting කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ වෙද්දී 2025 වර්ෂයේ වෙද්දී කලින් අපි කරපු විදිහට නෙමෙයි දැන් ගොඩක් වැඩ අපිට ලේසි වෙලා තියෙනවා. මොකද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන තාක්ෂණය ඇවිල්ලා තියෙන හින්දා. එතකොට ඒවත් අපිට භාවිතා කරන්න පුළුවන් අපේ වැඩ වෙනද කරපු වැඩ ගොඩක් පහසුවෙන් කරගන්න දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන තාක්ෂණයේ හින්දා. හරිද? ඒතකොට මේ දැනුමත් එක්ක තමයි අපි මේ පාඨමාලාව ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට දැන් මම ඇවිල්ලා මගේ නම ඔයාලා දන්නවනේ. හරි. මගේ නම කලහාර මුලමුරේ. හරිද? එතකොට මම කරන්නේ graphic design. මගේ job එක graphic design mainly job එක graphic design. ඒතකොට මම කරන්නේ ස්ටුඩියෝ එකක්. හරිද? මගේ job එක මේකේ වැඩ කරන එක මම තනියෙන් වැඩ කරනවා. එතකොට මට වැඩ කරන්න උදව් වෙන්න තව කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඒත් එක්ක සහ මම මගේ ස්ටුඩියෝ එකේ වැඩ ටික කරගෙන යන එක තමයි මම කරන්නේ. ඔන්ලයින් සපෝට් වෙන මට උදව් කරන තව ළමයි කීප දෙනෙක් ඉන්නවා. මගේ වැඩවලට උදව් කරන. එතකොට මගේ ස්ටුඩියෝ එක තියෙන්නේ අගලවත්තේ. මේක ලොකු ස්ටුඩියෝ එකක් නෙමෙයි. පොඩියට පටන් ගත්ත ස්ටුඩියෝ එකක්. එතකොට පොඩියන් හොඳ නැහැ. මම පොඩිය හැම ස්ටුඩියෝ එකක් කරගෙන යනවා. හරිද? ඒතර මගේ ජොබ් එක වෙන්නේ ස්ටුඩියෝ එකේ වැඩ කරන එක. හරිද? මම කරන්නේ ග්‍රැෆික්ස් කරන එක. හරිද? මම කරන්නේ ග්‍රැෆික්ස් ඩිසයින් කරන එක. ග්‍රැෆික් ඩිසයින් වලට අමතරව එඩිටිං වැඩ කරනවා, වීඩියෝ එඩිටිං වැඩ කරනවා. හරිද? ඊට පස්සේ ස්ටිකර්ස් වැඩනවා, ඒවත් කරනවා. ඊට පස්සේ ප්‍රින්ටිං වැඩනවා, ඒවත් කරනවා. ටී-ෂර්ට් ආවොත් ඒවත් කරනවා. ඉතින් මේ විදිහට වැඩ ගොඩක් එක්ක තමයි මම මේ ස්ටුඩියෝ එක කරගෙන යන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මාකටිං ඇඩ්ස් ඩිසයින් කරනවා. ඒක සෝෂල් මීඩියාද, ඊට පස්සේ වීඩියෝද, වීඩියෝ ඇඩ්ද, ඒ ඕනම ආකාරයකින් වෙබ්සයිට්ද, ඒ ඕනම ආකාරයකින් එන වැඩ මේ වැඩ ගොඩක් එක්ක තමයි මම මේ ස්ටුඩියෝ එක කරගෙන යන්නේ. පැහැදිලි නේද? හරි මම හිතනවා ඔයාලට මම කරන දේ ගැන සහ ඔයාලට හොඳ පැහැදිලි අවබෝධයක් ඇති. මේ වැඩ ටික තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. හරි? එතකොට ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඕන නිසා තමයි මම මේ විදිහට කරන මේ විදිහට මේ පෙන්නන්නේ. මම මේ graphic design field එකට ඇවිල්ලා දැනට අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. දරුවනේ එතකොට මම මේ වෙද්දී ජොබ් සාමාන්‍යයෙන් ජොබ් 10කට වඩා කරලා තියෙනවා. graphic design field එකේ
IT field එකේ softwares company වල advertising company වල ඒ වගේ එක company වල printing company වල companies 10කට වඩා වැඩි සංඛ්‍යාවක මම වැඩ කරලා තමයි මම මේ තනියම දැන් ස්ටුඩියෝ එකක් කරගෙන යන්නේ. ඔයාලා හිතන්න එපා මම එක මාස 6ක් course එකක් කරලා ඊට පස්සේ එහෙම ආවා කියලා. ඒකට මම අවුරුදු 10ක් විතර වැඩ කරලා ඒ එක තැන්වල වැඩ කරලා එක්ස්පීරියන්ස් අරගෙන තමයි දැන් මමගේ ස්ටුඩියෝ එකක් කරගෙන යන්නේ. ඒ ස්ටුඩියෝ එකේ ඉඳන් මම මේ ඔයාලට ක්ලාස් එක දැන් මෙහෙම සිද්ධ කරන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මගේ තියෙන සුදුසුකම් ඔයාලට මේ දැනුම ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඒ දැනුම ප්‍රමාණවත් වෙයි කියලා ඔයාලට මේ කෝස් එක තුල ඉගෙනීම සිද්ධ කරගෙන යන්න. මගේ ප්ලෑන් එක තියෙන්නේ මෙහෙමයි. මම කලින් ක්ලාස් කරා ඔයාලට බලාගෙන මම මතකයි සමහර මම ක්ලාස් කරා. එතකොට මට ඒ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ වගේම දැන් මට ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒ ස්ටුඩියෝ එකක් තියෙන නිසා ඔයාලට ප්‍රැක්ටිකලි වෙන්නන්න පුළුවන් මේක කොහොමද කරන්නේ. කොහොමද මේක හරියටම කරන්නේ කියලා එතකොට ඔයාලට ඒක උගන්වන්න මට ලේසි. මට ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් උපකරණ මැෂින්ස් තියෙන නිසා. ඒ වගේම ඔයාලා මේ ළඟ පාදක කෙනෙක් නම් ඔයාලට ඇවිල්ලා මම සම්බන්ධ වෙලා ඒවා ප්‍රැක්ටිකලි කරලා බලන්න අවස්ථාව ලබා දෙන්නත් මම කැමැත්තෙන් ඉන්නවා. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඇවිල්ලා පුරුදු වෙලා යන්න හැකියාව තියෙනවා. එතකොට දරුවනේ මම යනනම් මේ විදිහට ඔයාලට මොනවද ඒ වගේම දරුවනේ මම ඔයාලට කැමති පෙන්නන්න මම කරපු ඩිසයින් කීපයක්. හරි මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ස්ටුඩියෝ එකේ ෆෝල්ඩර් එක. ඒකට මම කරන වැඩවල එක එක ක්ලයන්ට්ස් ලාගේ ෆෝල්ඩර්ස් මම මේ විදිහට ඒ ක්ලයන්ට්ස් කියන නමින් සහ ඒ වැඩවල නමින් සමානලාට මම මෙන්න මේ විදිහට කරපු වැඩත් එක්ක මම ෆෝල්ඩර්ස් කරලා ඒ වැඩ ටික මේ විදිහට මම ලිස්ට් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරිද? හරි. ඊළඟට අපි අපේ ඇකඩමි එකේ ෆෝල්ඩර් එකට යනවා. බලාගන්න පුළුවන් මම 2025 ක්ලාස් වලට හදපු ෆෝල්ඩර් එක. එතකොට මේකේ මම ඔයාලට නිකම්ම සාම්පල් ඩිසයින් එකක් පෙන්නන්නම්කෝ. හරි. පේනව නේද ඔයාලට? හරි මේ තියෙන්නේ මම කරපු ඩිසයින් වලින් කීපයක් අරගෙන ඔයාලට පෙන්නන්න ඕන නිසා මේ විදිහට මම එකතු කරගත්ත ඩිසයින් ටිකක්. හරි ඒක එකතු කරගත්ත ඩිසයින් එකක් තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. මම නිකන් ඔයාලට ඒක පෙන්නගෙන යන්න. හරි මෙතන මේ පෝස්ට් එක මම මුලින්ම ඕපන් කරන්නම්. හරිද? හරි මම හිතනවා ඔයාලා හැමෝටම මේ ඩිසයින්ස් ඔයාලට පේනවා කියලා. හරි හරි මේ තියෙන්නේ එක්තරා කැම්පස් එකක හදපු ඩිසයින් එකක්. මේක ක්‍රියේටිව් සෝෂල් මීඩියා ඩිසයින් එකක්. පේනවද නේද? හරි ඔය එකක්. ඊළඟට මේ තව එකක්. හරි බලන්නකෝ. නිකන් ඩිසයින් එක අදහස ගන්න. ඊළඟට මේ තව ඩිසයින් එකක්. හරි මේක ඕස්ට්‍රේලියන් කම්පැනි එකකට හදපු එක. හරි ඔය වගේ මේක මේ අගලවත්තේ ෂොප් එකකට හදපු ඩිසයින් එකක්. මේක මේ අපට ෂොප් එකකට හදපු ඩිසයින් එකක්. ෆොටෝ ෆ්‍රේම් එකකට හදපු ඩිසයින් එකක්. මේ තියෙන්නේ මගේ ස්ටුඩියෝ එකේ මගේ මොනිටර් එකේ ස්ක්‍රීන් එකට හදපු ඩිසයින් එකක්. මේ තියෙන්නේ මගේ ස්ටුඩියෝ එකේ ලෝගෝ එක. ඒකේ ඩිසයින් ගැලරි සහ ඒකට ඩිසයින් කරපු ස්ටිකර් එකක්. තොර මගේ සංකේත වෙන්නේ මොනවා? හරිද?
හරි. ඒතර ඔයාලා Photoshop ඉගෙන ගත්තට පස්සේ උතේ මේ වගේ ක්‍රියේටිව් ඩිසයින්ස් කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියා දෙනවා. එකින් එක මේ Photoshop course එකේදී. හරිද? බලන්න. හරිද? මේ වගේ ලස්සනට ඔයාලට ඩිසයින්ස් හදාගන්න පුළුවන් වෙනවා. Photoshop ඉගෙන ගත්තට මේ Photoshop විතරයි මෙතනදී යූස් කරලා තියෙන්නේ. Photoshop යූස් කරලා තමයි මම මේ ඩිසයින්ස් හදලා තියෙන්නේ. ඔය මම හදපු ඩිසයින්ස් කීපයක් විතරයි. හරි මේ සෝෂල් මීඩියා ඩිසයින්ස් තමයි ගොඩක් තියෙන්නේ. හරි. ඊට පස්සේ තව සෙට් එකක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. යම් ෆෝල්ඩර් එකට ආයෙසර මේ තියෙන ෆොටෝ ෆ්‍රේම් එකක්. මේ ෆොටෝ ෆ්‍රේම් සාමේ තියෙනවා ලේබල් එකක්. බොක්ස් එකකට හදපු එකක්. හරි ඔයිල් බොක්ස් එකකට හදපු ඩිසයින් එකක්. මේක නම් ක්ලාස් පෝස්ට් එකක්. මේක ෂොප් එකකට හදපු පොඩි පෝස්ට් එකක්. සෝෂල් මීඩියා. හරි. මේ තියෙන්නේ මගේ Behance portfolio එක. පොතේ ඩිසයිනර් කෙනෙක් වුණාම ඔයාගේ ඩිසයින්ස් ස්කිල් එක බලා ගන්න පුළුවන් පෝර්ට්ෆෝලියෝ එකක් ඔයා හදා ගන්න ඕන. මොකද ක්ලයන්ට් කෙනෙක් එක්ක ඩිසයින්ස් ගැන කතා කරද්දී ක්ලයන්ට් කෙනෙක්ගෙන් ඔයා ඕඩර් එකක් ගන්න යද්දී ක්ලයන්ට් කෙනෙක් ඔයාගෙන් අහනවා ඔයා කලින් කරපු ඩිසයින්ස් මොන වගේද කියලා. ඒතකොට අන්නේ අහපු වෙලාවට පුතේ ඔයාලා ඩිසයිනර් කෙනෙක් වෙන්න යන බලාපොරොත්තු වෙමින් මේ Photoshop course එක කරන්නේ. එතකොට ඩිසයිනර් කෙනෙක් වුණාට පස්සේ ක්ලයන්ට් ඔයාගේ බලාපොරොත්තු වෙන දේ තමයි ඔයා කලින් කරපු ඩිසයින්ස් මොන වගේද කියන එක. එතකොට අපිට තියෙන්න ඕන සාක්ෂියක් අපි මෙන්න මේ වගේ ඩිසයිනර් කෙනෙක් කියලා ප්‍රූව් කරන්න පුළුවන් ඩිසයින්ස්. ඒ කියන්නේ ඔයාම කරපු ඩිසයින්ස් තියෙන්න ඕන. ඒක බලලා තමයි ක්ලයන්ට් කෙනෙක් තීරණය කරන්නේ ඔයාට වැඩක් දෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. පැහැදිලි නේද? එතකොට ඒකට තියෙන හොඳම දේ තමයි ඔයා ඩිසයින් කරලා ඒකේ එක්ස්පර්ට් වුණාට පස්සේ ඩිසයින්ස් වල එක්ස්පර්ට් වෙන්න වන් ටික කාලයක් ගත වෙනවා. දැන් ඔයා මේ කෝස් එක කරා කියලාවත් මොන කෝස් එකක් කරා කියලාවත් ඔයාට එකපාරට ඩිසයිනින් හැකියාව එන්නේ නැහැ. ඩිසයින් කියන දේ ලැබෙන්න ඔයාගේ තියෙන ක්‍රියේටිවිටි එකයි ඔයාගේ ගෙනීමේ හැකියාවයි ඒ වගේම ඔයා හිතන විදිහ මේ හැමදේම බලපානවා. ඔයාගේ ඉගෙන ගැනීමේ වේගය මේ හැමදේම බලපානවා. හරි. මේ හැමදේමත් එක්ක සහ මම කියා දෙන දේවල් ඔයා හරියට අහගෙන ඉඳලා ඒවා හරියට කරලා ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයාට හොඳ ස්කිල් එකක් හැදෙනවා පුතේ. දැන් මට මේ හැකියාව ලැබිලා තියෙනව නේද? ඉතින් මම මේක හැදුනේ නෑ නිකන්. ඒකට මම මේක ඩිසයින් කරලා පුරුදු වෙලා නේද? ගුරුවරයෙක් දේවල් බලලා ඒක කරලා පුරුදු වෙලා ඊට පස්සේ මම වැඩ කරන්න ගියපු තැන් වලින් දෙන වැඩ ටික කරලා පුරුදු වෙලා එහෙම කාලයක් ගිහිල්ලා තමයි පුතේ මම මේ ඩිසයින් ස්ටුඩියෝ එකක් දැන් කරගෙන යන්නේ. මම තුම එකපාරට මේ ආව නෙමෙයි. ඒක මුලදී අපි මොනම දෙයක් ඉගෙන ගන්න ඉදි පුතේ අපිට ඒ දේ ඉගෙන ගන්න ටිකක් අමාරුයි. හරි ඔළුව ටිකක් අමාරු විදිහටම. නමුත් අපි ඒක හරියට ඉගෙන ගත්තට පස්සේ පුතේ ඒක වලට මහා අමාරු දෙයක් වෙන්නේ නැහැ. හරි. මම අර කිව්වා වගේ ඔයාලට කාලයක් ගත වෙනවා මේ දේවල් පත්තියක් වෙන්න. සරලව කිව්වොත් සිංහලෙන් කිව්වොත් පත්තියක් වෙන්න ටික දවසක් යනවා. එතකොට ඔයාලට තියෙන අමාරුව ඒ මහන්සිය ටිකක් අඩු වෙලා යනවා. මොකද ඔයාලට ටිකක් මේක ඇහිලා දැන් මේක ප්‍රශ්න තියෙන දැන් ඔයාලා මේ Photoshop තියෙන software එකක් දැකලා තියෙනවනේ. සමහර අය දැකලා ඇති සමහර අය දැකලා නැතුවත් ඇති. ප්‍රශ්නයක් නැහැ ඉතින්. හරි මම මේ software එක දාගන්න දන එක ඕක කියන්නේ install කරගන්න කියලා install කරගන්නත් එපා. එතන ඉඳන් ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. open කරගන්න හැටි. කොහොමද අපි panel එකක් open කරගන්නේ? මේ හැමදේම ඔයාලට step by step මේ සිංහලෙන් පැහැදිලිව pure and pure කියලා දෙනවා. ඒ වගේම note එකකුත් ඔයාලට දෙනවා. එහෙම තමයි අපි මේ පාඨමාලාව දිගටම කරගෙන යන්නේ. ඒත් මම මේ පෝර්ට්ෆෝලියෝ ගැන තමයි කතා කරගෙන හිටියේ අන්තිමට.
ඒතර පෝර්ට්ෆෝලියෝ එකක් වැදගත් වෙනවා. ක්ලයන්ට් කෙනෙක් අපි අඳුර ගන්න, ක්ලයන්ට් වැඩක් අපි ලබා ගන්න. එතකොට මේක වෙබ්සයිට් එකක් වගේ තමයි වැඩ කරන්නේ. එතකොට මේ ලින්ක් එකක් විදිහට මේක ඉතින් අපි මේක කොපි කරලා ඕන කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් මෙතනින් වර්ක් එක ෂෙයා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ඩිසයින්ස් වල හදලා දාගෙන මේක ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මගේ ප්‍රොෆයිල් එක බලපු අය ප්‍රොජෙක්ට්ස් මම මුකුත් ෂෙයා කරලා එහෙම නෙමෙයි මේ නිකන් බලලා දෙන ප්‍රොජෙක්ට්ස් 2100 ගාණක්. ප්‍රොජෙක්ට්ස් බලලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඕන නම් ඔයාලට ජොබ්ස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම දෙයක්ත් මේ පෝර්ට්ෆෝලියෝ එකෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන මෙතනින් එන්නේ පිටරට වැඩ. ඔයාලට එන්නේ දැනටත් මෙතන තියෙනවා වැඩ ඕන තරම්. ඉතින් ඒවට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඇප්ලයි කරලා වැඩ රික්වෙස්ට් දාලා ඇප් වැඩ ගන්න පුළුවන් ඔයාලට. මෙතන මේ හරහත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. අපි මේ Photoshop ටික ඉගෙන ගන්නට පස්සේ graphic design ටික හරියට පුරුදු වුණාට පස්සේ ඔපචුනිටිස් ඔයාලට ගොඩාක් තියෙනවා. මම ඔපචුනිටිස් වල වෙන්නේ එතකොට ඔයාලට ලෝකලි ගැන කතා ගංගා විනා කරනවා නම් ඔයාලට ගෙදර ඉඳන් බිස්නස් එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. සෝෂල් මීඩියා පෝස්ට් ඩිසයින් කරන ඒවා තනියම ඔයාලට ඩිසයින් කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රෑන්ඩින් කරන වැඩ බ්‍රෑන්ඩින් කරන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ පෑන් ඩිසයින් කරනවා, ගෙදර ඉඳන් ප්‍රින්ටින් වැඩ කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මම ඒවා කියලා දෙනවා ඉස්සරහට කොහොමද ඒක කරන්න කියලා පැහැදිලිව. ඒ වගේම ඔයාලා කොහොමද මගේ වෙනම පාඨමාලාවක් තියෙනවා Photoshop වලට අමතරව Illustrator පාඨමාලාවක් තියෙනවා වෙනම. ඊට අමතරව කොහොමද ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්න කියලා වෙනම පාඨමාලාවක් හඳුන්වා දීලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ කෝස් එකේදීත් සාමාන්‍යයෙන් කොහොමද සෝෂල් මීඩියා පෝස්ට් එකක් ඩිසයින් කරගන්නේ, බැනර් එකක් කොහොමද ඩිසයින් කරගන්නේ, කොහොමද ටයිප් සෙටින් එකක් කරගන්නේ Photoshop වලින්, හරිද? ඊට පස්සේ ෆොටෝ එකක් කොහොමද ඔයාලා එඩිට් කරගන්නේ. දැන් සාමාන්‍ය මේ ෆොටෝ එකක් ගත්තාම ඒක එඩිට් කළා තමයි ෆොටෝ ෆ්‍රේම් එකකට දාන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්වන්නේ ෆොටෝ ෆ්‍රේම්ස්. ඒවා ෆොටෝ ෆ්‍රේම් එකකට නිකම්ම අපිට දාන්න බෑනේ. ඒතර මේ වගේ ෆ්‍රේම් එකකට මේ වගේ තනි ෆොටෝ එකක් වුණත් එඩිට් කළා තමයි අපිට දාන්න වෙන්නේ. ඒතර එඩිට් කරගන්නේ කොහොමදනේ? ඊට මේ වගේ ටී-ෂර්ට් එකකට කොහොමද අපි මේ වගේ ඩිසයින් එකක් හදාගන්නේ? හරි. ඒ වගේම මග්ගයකට කොහොමද අපි ආර්ට්වර්ක් එකක් හදාගන්නේ? ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න තියෙන Photoshop භාවිතා කරලා. ඒ වගේම කොහොමද අපි Photoshop භාවිතා කරලා ඉමේජ් එකක් එඩිට් කරගන්නේ, Photoshop භාවිතා කරලා කොහොමද වීඩියෝ එකක් අපි හදාගන්නේ, පොඩි ඇනිමේෂන් එකක් අපි හදාගන්නේ, අපි කියන GIF කියලා. ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා මේ පාඨමාලාවේදී අපිට කරගෙන යන්න කරන්න. එතකොට මේ තියෙන්නේ ඔන්න Photoshop software එක. ඔබට කරන්න කියලා පොඩ්ඩක් පෙන්නන්න. මෙතන තියෙනවා මේ new document වල save, erase photo, print, art and illustration, web, mobile, film, video, ඒ වගේ tabs keypack ම තියෙනවා. printing වැඩ කර ගන්නවා නම් මේ විදිහට letter size, legal size, tabloid, A4, A4 open වෙනවා. A6, A5, A3, AB5 විදිහට තියෙනවා. මෙතන මේ අපි සාමාන්‍ය පුරුදු size එක A4 නේ. දැන් A4 ගත්ත කියලා කියනකො A4 එක select කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන preset details වල untitled කියලා title එකක් වැටෙනවා. එතකොට මම නිකන් එතන A4 කියලා දා ගන්නවා. file name එක විදිහට. එතකොට millimeters වලින් අපිට width එක පෙන්වනවා millimeter 210යි. ඒ වගේම height එක 297යි. resolution එක 300යි කියලා. මේ unit එක ඕන නම් ඔයාලට pixel වලින් දෙන්න පුළුවන්, inches වලින් දෙන්න පුළුවන්. මේ හැම එකකම ඔයාලට බලා ගන්න පුළුවන් කීයද කියලා. ඒක අපේ පහසුවට තමයි ඒකක දීලා තියෙන්නේ. ඊට පස්සේ color mode එක මෙතනින් බලා ගන්න පුළුවන්. RGB color, ඒ වගේම grayscale, bitmap, CMYK, colors කියලා.
මම දැන් නිකමට මේක RGB දීලා මම පස්සේ කියලා දෙන්නම් කොහොමද කලර්ස් තෝරන්නේ මොනවද ඔරියන්ටේෂන් එක සයිස් කොහොමද හදාගන්නේ ඒවා පස්සේ මම කියලා දෙන්නම්. දැන් ටිකක් බලා ගන්නකො. මේ විදිහට අපිට canvas එකක් open කරගන්න පුළුවන්කම ලැබෙනවා. එimhe open කරාට පස්සේ ඔයාලට මෙතන ලැබෙනවා මේ විදිහට import image සහ generate image කියලා tab දෙකක්. ඉතින් මේ දෙක මේ අලුතෙන් අපිට හම්බෙලා තියෙන්නේ. මේ contextual task bar එකම මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේක සමහර කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒතර නැති වුණොත් ඔයාලට ගන්න විදිහ මම කියලා දෙන්නම්. මෙතන window කියලා තියෙනවා. window වල මෙතන තියෙනවා contextual task bar කියලා. ඒක නැත් ටික එක වැහලා නම් ඕකේ. ඒක බැටරි නැති අය තමයි මෙතන on කරගන්න ඕන. මේක ක්ලික් කරලා පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕපන් වෙනවා. දැන් මගේ on වෙලා තියෙන නිසා මම ආයෙ ඕක කරන්න යන්නේ නැහැ. ඊට generate image වලින් ගිහලා ඔයාලට මේ වගේ prompt එකක් දීලා generate කරගන්න පුළුවන් කැමති image එකක්. හරි. මම දැන් මෙතන image එකක් ඔයාලට generate කරන්න මෙහෙම මම කියනවා generate a satellite flying in the space කියලා මම නිකමට දෙන්න බලමු මොකක්ද වෙන්නේ කියලා. මොකක්ද වෙන්න විතරයි මම මේක කරන්නේ. Adobe Firefly එක තමයි image එක generate කරන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ විදියට. එතන කියන don't just generate a basic image, spice it up, experiment with the different style effect to discover new aesthetics කියලා කියනවා. පොඩි වෙලාවක් යනවා ඇනිමේෂන් එකේ ස්පීඩ් එකත් එක්ක තමයි තියෙන්නේ. wow wonderful නේ ඔන්න බලන්න අපිට ඊටාම ලස්සන නිර්මාණයක් ඩිසයින් එකක් නැත්නම් ෆොටෝ එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දුන්නේ බොහොම සිම්පල් prompt එකක් generator satellite flying in the space කියලා. ඒකට මට එයා generate කරලා දුන්න මෙන්න මේ වගේ image තුනක්. ඔයාලට පේනවනේ දැන් අපිට ගොඩක් අර image හොයා ඉන්න ඕනේ නැහැ. අපි කලින් නම් Photoshop වලින් වැඩ කරද්දී Google එකේ හොයනවා ඊට පස්සේ වෙන වෙබ්සයිට්ස් වල හොයනවා image එමුත් අපිට සෑහෙන වෙලාවක් ගන්න වෙනවා ගොඩක් හරි image එකක් තෝරගන්න. දැන් ඔයාලට පේනවා ඇති Photoshop වලින්ම අපිට හම්බෙලා තියෙන මේ generate image generate කරන්න පුළුවන් හැකියාවදී ඒක මාරම අපිට ලේසි වෙලා තියෙනවා. දැන් අපි මේ ඩිසයින් එක කරගෙන යන මෙන්න මේ වගේ image generate කරගැනීමේ හැකියාව ලැබිලා තියෙන නිසා බලන්නකො ඒක ලස්සන. හරි ඒ විදිහේ නිර්මාණ තුනක් අපිට මේකෙදි අපිට දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය ඉතින් එක අපිට ගොඩක් ලේසි කරලා දීලා තියෙනවා මේ විදිහට image generate කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන නිසා.
හරි ඔයාලට පේනවනේ. ඉතින් දැන් ඔයාලට මේක සයිස් කරලා හිතන කස්ටමර් කෙනෙක් කියනවා මෙන්න මේ වගේ ඉමේජ් එකක් ඕන කියලා අහගෙන. එතකොට ඔයාලා Google එකේ හොයනවා ඊට පස්සේ ක්ලික් කරලා හොයනවා නේද? චාර්ට් ස්ටොක් කරලා හොයනවා ස්ටොක් කරලා හොයනවා. මේ සයිට් වල ඒකට සමානව ඔයාලට හොයාගන්න නැහැ. පික්සල් එක වල වෙනවා. නමුත් අපිට දැන් ඒ කියන හින්දා ජෙනරේට් කර ගැනීමේ chance එක හම්බ වෙනවා. ඉමේජ් එකනේ. හරි. ජෙනරේට් කරගන්න පුළුවන් කියලා කියනවා. ඔය එක දෙයක්. දැන් අපිට පුළුවන් මේ ඉතල කාල වෙනස් කරගන්න, ඔරියන්ටේෂන් වෙනස් කරගන්න, සයිස් එක වෙනස් කරගන්න. ඔය ගොඩාක් වැඩ තියෙනවා අපිට කරන්න පුළුවන් ඊට පස්සේ මේකේ ඒක ෆිල්ටර්ස් දාන්න පුළුවන්. ෆිල්ටර්ස් වලින් අපිට ෆිල්ටර්ස් දාන්න පුළුවන්. ඔය જાති පිට කරන්න පුළුවන්. අපි ඉස්සරහින් කතා කරමු. ඔය ටෙක්ස්ට් එකක් දාලා මේක වචන ටෙක්ස්ට් එකක් දාලා ටයිප් කරලා කරලා ලස්සන ඩිසයින් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරිද? හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට තමනද මේ කියන්නේ ඉතින් මම ඔයාලට ওই විදිහට තමයි ඔයාලට මේ කෝස් එක කරගෙන යන්නේ. පාඨමාලාව මාස දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් පැය 4කට කිට්ටු කාලයක් එක දවසක් තුළදී අපි ඔයාලට මේ කෝස් එක කියලා දෙන්න. මොකද කන්ටෙන්ට් එක ගොඩක් ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. පාඩම් සාමාන්‍යයෙන් 17ක් විතර තියෙනවා. ඔයාලට කියලා දෙන්න. ඒකට මට කාලය අවශ්‍යයි. නිසා ඔයාලා සාමාන්‍යයෙන් දවසකට පැය 3-4ක් වගේ කාලයක් ගත ගන්නවා. ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්න. මොකද ඔයාලා වැඩ කරන ගමන් යන ඉස්සරහට. ඒතකොට ඒකට සාමාන්‍ය පැය 4ක් වගේ කාලයක් ගත වෙනවා. ඔයාලට මේ ඉගෙනගෙන ඉස්සරහට යන්න. කොහොම හරි ඔයාලට මේ ටික හොඳට ඒ තුලින් වෙනවා. මම ඔයාලට කෝස් එක කරගෙන යනවා. කෙනෙක්වත් අතාරින්නේ නැහැ. බය වෙන්න එපා. ඒ නිසා හැමෝම සහභාගී වෙන ඔයාලා කෝස් එකට. ඒ වගේම දැන් මේ පාඨමාලාව විතරක් නෙමෙයි මම ඔයාලට කලින් කිව්වා. මම කියන පොඩි සඳහන් කිරීමක් කරන්න. graphic design සම්පූර්ණ පාඨමාලාවක් තියෙනවා. ඉතින් ඒ පාඨමාලාවේ Photoshop විතරක් නෙමෙයි Photoshop Illustrator, InDesign, Corel Draw software හතරම වෙනින් සිද්ධ කරනවා. ඊට අමතරව Fiverr, Shutterstock ඒ වගේ දේවල් කොහොමද අපි කරගන්නේ මේ පැත්තත් කතා කරනවා. තමන්ගේ shop එකක් දාගන්න පුළුවන්. ඒක වෙනම කෝස් එකක් විදිහට යනවා. කොහොමද how to start a studio කියලා වෙනම කෝස් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ Corel Draw වෙනම කෝස් එකක් තියෙනවා. Illustrator වෙනම කෝස් එකක් තියෙනවා. InDesign ඕන වෙනම කරන්න පුළුවන්. නැත්නම් මේ කෝස් ටික ඔක්කොම එකට කරගෙන යන්නත් පුළුවන් ඔයාලට. හරි ඔය ටික තමයි මට ඔයාලව අද දැනුවත් කරන්න අවශ්‍යතාවය තිබ්බේ දරුවනේ. ඉතින් මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට පුළුවන් Fiverr එක්ක එකතු වෙලා වැඩ කරන්න. හරි. එතකොට දැන් මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට හරි. දැන් හිතන්න මෙහෙම දැන් Photoshop කෝස් එක කරාට පස්සේ ඔයාලට අවශ්‍ය මඟ පෙන්වීම සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. කියන්නේ මොන හරි ගැටලුවක් Photoshop කියන ගැටලුවට આવොත් ඒ ගැටලුවට උත්තරයක් මගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එක්ක මැසේජ් එකක් දාලා නැත්නම් කෝල් එකක් දීලා ඒ ප්‍රශ්නේ විසඳගන්න හැකියාව තියෙනවා. දැන් මම කෝස් එක තුරදී කරන ටික ප්‍රැක්ටිස් කරාට පස්සේ වල වැඩ පුළුවන් වෙනවනේ.
වැඩ පුළුවන් වුණා වැඩ පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ ටික තවදුරටත් ප්‍රැක්ටිස් කරන එක. ප්‍රැක්ටිස් කරන හොඳම වැඩේ තමයි ඔයාලා වැඩ අරගෙන කායන් කෙනෙක්ගෙන් ඇත්තම රියල් වැඩ අරගෙන වැඩ ටික කරගෙන යන්නේ. පැහැදිලිද? එහෙම ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඒතර මම නිර්දේශ කරන්නේ ඔයාලා ජොබ් එකක් කරනවට වඩා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියන එක. තමන්ගේම ව්‍යාපාරයක් එකපාරට ආරම්භ කරන්න අමාරු වෙනවා. එතකොට හයි එතකොට කොහෙන්ද මේ එහෙම මේ කරන්න සල්ලි නැහැ කියලා. ඔව් ඇත්ත. හැමෝටම එහෙම එක වගේ කරන්න බෑ. නමුත් ඔයාලට මම කියන්නේ රිස්ක් එකක් ගන්න ඕන. හැම වෙලාවෙම රිස්ක් එකක් අරගෙන කරේ නැත්තම් පුතේ ඔයාලට එතනින් යන්න අමාරුයි. නැත්තම් ඔයාලා එක තැනක කරාමෝක එක තැනක කොටු වෙනවා. ඒ රිස්ක් එක ගත්තේ නැත්තම් අපි බිස්නස් එකක් පටන් ගන්න අපිට කවදාවත් ඉදිරියට එහෙම නැත්නම් ග්‍රෝ එකක් ඉස්සරහට යෑමක් ඔයාලට ගන්න බෑ. බිස්නස් එකට අමාරුවෙන් හරි බැස්සොත් ණය වෙලා හරි එහෙම මොකක් හරි දෙයක් මොනවා හරි දෙයකින් සල්ලි වාගෙන ඔයා ඒකෙන් පාඩමක් ඉගෙනගෙන එතනින් ඉස්සරහට යන්න පුළුවන් විදිය ඔයාලට පේන්න ගන්න ඕනේ. කියන්නේ ඔයාගේ වැඩ කරද්දී ඔයා දැනගෙන දැන් ග්‍රැෆික් ෆොටෝෂොප් ඉගෙන ගත්තා කියන්නේ මොකද ෆොටෝෂොප් ඉගෙනගෙන ඔයා දාන පොඩි ස්ටුඩියෝ එකක් නැත්නම් පොඩි කමියුනිකේෂන් එකක් වගේ දෙයක් පටන් ගන්නවා. ඒක තරක්ම ගන්න ඕනේ. ඔයාලට ගෙදරින් ඉඳන්වත් කරන්න පුළුවන්. ඒක අවබෝධ වෙනවා බෝස් එක කරගෙන යන පස්සේ කොහොමද කරන්නේ කියලා. ඒතර මේ වැඩේට ඔයා බැස්සේ නැත්තම් ඔයාට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඔයාට මේක අමතක වෙලා යනවා. ඒතර ඔයා ඒක කාගෙවත් අහන්න අවශ්‍ය නැහැ. මොකද දෙන උපදෙස් වලට අනුව වැඩ කරගෙන යන්න. එතකොට ඔයාට ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්න විදිහ ඔයාට වෙලපෙන්නේ. ඒකට අවශ්‍ය උපදෙස් කොහොමද ඔයාගේ බිස්නස් එක පටන් ගන්න ඕන දේවල් ටික මම කියලා දෙන්නම්. ඉතින් ඔය ටික තමයි මතක් කරගන්න තියෙන්නේ. මම හිතනවා අවබෝධයක් ලැබෙන්නේ කියලා පාඨමාලාව කරාට පස්සේ කොහොමද පාඨමාලාවේදී මොකක්ද අපිට ලබා ගන්න පුළුවන් දැනුම මොන වගේ දැනුමක්ද ලබා ගන්න පුළුවන් කියන එක මොන වගේ දේවල්ද මට කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ වගේ දේවල් ගැන මම කෙටියෙන් තමයි සඳහන් කරේ. ඒ වගේ අපි කරනකොට පාඨමාලාව කරගෙන යද්දී ඔයාලට ඒ ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයාලා හැමෝටම මට මතක් කරගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් කියන්න තියෙන්නේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඉන්න කියලා හැමෝටම මේ වීඩියෝ බලනවාට. ඉතින් මගේ නම්බර් එක 0.162.62.62.944 මගේ ස්ටුඩියෝ එකේ නම්බර් එක. ඊට අමතරව 0.754.56.56 එකේ නම්බර එක. ඔය නම්බර දෙකකින් කැමති දෙයකට මෙසේජ් එකක් දාන්න සම්බන්ධ වෙන්න කැමති අය දාලා පේමන්ට් අවශ්‍ය විස්තර අපි ඔයාලට ලබා දෙන්න. ඉතින් කැමති අය මෙසේජ් එකක් දාන්න එහෙනම් මට ওই ටික තමයි අද මේ ෆ්‍රී සෙෂන් එකේදී ඔයාලව දැනුවත් කරන්න අවශ්‍යතාවය තිබ්බේ. ඉතින් ඊට අමතරව වැඩිදුර විස්තර ලබා ගන්න අවශ්‍ය නම් මෙසේජ් එකක් අනිවාර්යයෙන් දාන්න ඔයාලා සම්බන්ධ කරගන්න ඉදිරියේදී. ඊළඟ අපි එහෙනම් එකතු වෙලා හැමෝම ගොඩ යන විදිහට ගේමක් ගහමු සිංහලෙන් කිව්වොත්. ඉතින් අපි වැඩ ටිකක් කරමු ඉස්සරහට. හැමෝම එකතු වෙලා හැමෝම ගොඩ යන විදිහට ටිකක් කරමු. ඔයාලා හැමෝටම ගොඩ යන්න පුළුවන්. ඉතින් දියුණු වෙන්න ලංකාවෙන් ඉඳන් දියුණු වෙන්න උත්සාහ කරන ලංකාවේ ඉන්න එහෙම නැත්නම් මේක පිටරට ඉඳන් බලන අය වෙන්න පුළුවන්. ඒතර මෙහි ඇවිල්ලා ගේමක් ගහන හිතාගෙන ඉන්න අය වෙන්න පුළුවන්. නැත්නම් මොන වයස් පරතරයක ගියත් වයස් ඉස්කෝලේ යන කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක් කැමති ඕනම කෙනෙක්ට මගෙන් මේ දේම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක මම අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් වගකීමෙන් කියනවා. ඔයාලා වෙනුවෙන් ඒක අනිවාර්යයෙන් කොට දාලා දෙනවා. ඉතින් එහෙනම් හැමෝම සම්බන්ධ වෙන්න කැමති හැමෝම සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා මේ පාඨමාලාවට. ඉතින් එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරගෙන සුබ රාත්‍රියක් හැමෝටම ප්‍රාර්ථනා කරනකම අදට මේ සෙෂන් එක මෙතනින් සමාප්ත කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ඒ වගේම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන අපි එන ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමු කරනවා.
හැමෝටම ජය වේවා. හරි. හැමෝටම එහෙනම් ජය වේවා. අපි ඊළඟ දවසේ හම්බෙමු ක්ලාස් එකේදී.